සුබ දවසක්. මේ ආණ්ඩුවට හරියට සිද්ධ වෙනවා ඔය මංගලකින් කියන එකේ දාන්න වෙන සයිස් එකේ පුංචි වැරදි. දෙකේ පන්තියට ගියාම ගණන් වර්ධිනවා. බයිසිකල් පදින්න ගියාම එතන වර්ධිනවා. ලොංග් ජම්ප් හයි ජම්ප් දාන්න ගියාම එතන වර්ධිනවා. ඉතින් මේ ආණ්ඩුවට සිද්ධ වෙන වැරදි වල කෙලවරක් නැහැ. දැන් ඕනේ ඒ සුළු වර්ධි වලට සමාව දෙන ඒ සුළු වැරදි අමතක කරන්න පුළුවන් සෝවයි අයියා කෙනෙක්. දැන් ඔබට මතක ඇති මේ මාලිමා රජය යටතේ සුළු වැරදීමකින් කන්ටේනර් 323ක් නිදහස් වෙනවා. සුළු වැරදීමකින් අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවෙකුට ජනාධිපති සමාව යටතේ නිදහස් කරනවා. ඊළඟට සුළු වර්ධකින් ওই මොඩල් ඇන්ටි 6 වෙනි ශ්‍රේණියේ ඉංග්‍රීසි පොතට අසභ්‍ය වෙබ්සයිට් එක වෙබ් ලින්ක් එක ඇතුළත් කරනවා. ඊළඟට වැරදීමකින් බාල ගල්ලංගුරු ගෙන්නනවා. ඊළඟට වැරදීමකින් ඩොලර් මිලියන 2.5ක් හැකර් කෙනෙකුට පූජා කරනවා. ඊට පස්සේ වැරදීමකින් කොන්ත්‍රාත්කාරයන්ට ඩබල් පේමන්ට් කරනවා. ඊළඟට වැරදීමකින් US පෝස්ට් එකට ගෙවන්න තිබිච්ච ඩොලර් ලක්ෂයක් පිල්ලියනවා. හැබැයි දැන් වැරදීමකින් මේ රටේ ජනතාවගේ සල්ලි පිල්ලි ගියාට ඒවා ගෙවන්න සිද්ධ වෙන්නේ තඹුත්තේකම අනුර කුමාර දිසානායකට නෙමෙයි. මොඩියුල් ඇන්ටිට නෙමෙයි. ඔය මේකේ මැති අමතකන් දරන උන්ට නෙමෙයි. මාලි මාණ්ඩුවේ නියෝජිතයන්ට නෙමෙයි. මේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නෙමෙයි. මේ සේරම අන්තිමට ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවට. දැන් ඔබ දන්නවා ඕස්ට්‍රේලියානු සමාගමක් විසින් අපිට ණය මුදලක් ලබා දෙනවා කිරිහරක් ගන්න කියලා. ඉතින් එතකොට ඒ ණය මුදලට අදාළ වාරිකයක් තියෙනවා අපිට ගෙවන්න ඩොලර් මිලියන 2.5ක. ඉතින් මේ ආණ්ඩුව යටතේ ඒ ඩොලර් මිලියන 2.5 ඒ අදාළ සමාගම වෙනුවට වෙනත් තුන්වෙනි පාර්ශ්වයක් අතරපත් වෙනවා. හැබැයි ඒක ලස්සන වැඩේ මේක සිද්ධ වෙන්නේ පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ. එතකොට ওই ගෙවීම් කටයුතු භාරව තිබුණේ ශ්‍රී ලංකා මහා බැංකුවට. 2026 ජනවාරි 1 වෙනිදා ඉඳලා ඒ ගෙවීම් කටයුතු භාර වෙනවා ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයට. එතකොට මාස 4ක කාලයක් මේ වංචාව මුළු රහස්‍ය රකින්නවා. කිසි කෙනෙකුට කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්නේ නැහැ. මුන් සේරම ඇතුලේ ගේමක් ගහලා සද්දනතෝ ඉන්නවා. එතකොට මේක මුල්වරට අනාවරණය වෙන්නේ ওই ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් පාර්ලිමේන්තුවේ කතානායකවරයාට යවන ලිපියක් මගින්. එතකොට ඒ අතරම මේ ඩොලර් මිලියන 2.5ක වංචාව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ඩි සිල්වා විසින් පාර්ලිමේන්තුවට වාර්තා කරනවා. එතකොට මෙච්චර කල් කාටත් හොරාංගගෙන හිටපු මේ දෙවන්ත වංචාව එළිදරව් වුණාට පස්සේ රාජ්‍ය භාණ්ඩාගාරයයි මහ බැංකුවයි සේරම කලබල වුණා. ඒ විතරක් නෙමෙයි මේක අනාවරණය වුණාට පස්සේ ආණ්ඩුවත් හොඳටම කලබල වුණා. එතකොට මේ බැරිම තැන තමයි මේ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කරන්නේ. එතකොට මේ වන විට බී වාර්තාවක් මගින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බී වාර්තාවක් ගොනු කරලා තියෙනවා. හැබැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේක අධිකරණයට වාර්තා කරන්නේ මේක සුළු වැරද්දක් හැටියට. දැන් මේ කියන්නේ දැන් මේ සිද්ධ වෙච්ච සුළු වැරද්දකින් මේ ඩොලර් මිලියන 2.5ක මුදල හැකර්වරයෙකු අතට පත්වෙච්ච බව. එතකොට දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන විදිහට මේ මහා භාණ්ඩාගාරයත් මහා බැංකුවත් මිස්ලීඩ් වෙලා තියෙන්නේ මේ ඊමේල් ලිපිනේ සම්බන්ධයෙන්. ඒ අනුව තමයි ඔය ඊමේල් පණිවිඩයත් එක්ක ආපු account number එකට තමයි ඔය ඩොලර් මිලියන 2.5 බැර කරලා තියෙන්නේ. එතකොට ආණ්ඩුව පැත්තෙන් කියන විදිහට ඒ ඊමේල් එක පාර්ශ්වයත් එක්ක මේ account number එක හරියද කියන එක cross check කරලා තියෙනවා. ඒක හරියට අර හොරාගෙන් මගෙන් පේන අහනවා වගේ. හැබැයි HSBC බැංකුව මේක suspicious transaction එකක්, ඒ කියන්නේ අවිශ්වාසවන්ත ගනුදෙනුවක් කියලා දෙපාරක්ම ශ්‍රී ලංකා රජයට දැනුම් දීලා තියෙනවා. ඉතින් අපේ උන් ඔය කවුරු කිව්වත් ඔය ගණන් ගන්නෙ උන් නෙවෙයි. ඔය කිසි දෙයක් අහන්න නැතුව අපේ උස්තාරලා ඒ ඩොලර් මිලියන 2.5ක මුදල් ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන විදිහට මේ ඩොලර් මිලියන 2.5ක මුදල තුන්වෙනි පාර්ශ්වයක් අතර ගිහිලා තියෙන්නේ මේ ඩොමේන් ඇඩ්‍රස් එක සිද්ධ වෙච්ච වැරදීමකින්. එතකොට මෙතන වෙලා තියෙන්නේ පුංචි තීරුම් ගැනීමේ අඩුපාඩුවක් කියලා කියන්නේ. දැන් ඔබ දන්නවා ඕනෙම රටක රාජ්‍ය ආයතනයකට ඒ රටට අදාළ ඩොමේන් එකක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් ශ්‍රී ලංකා ආණ්ඩුවේ රාජ්‍ය ආයතනයක් නම් ඒකේ වෙබ් ඇඩ්‍රස් එක අවසන් වෙන්නේ gov.lk කියලා. එතකොට ඉන්දියාවට අයිති ඩොමේන් එකක් තියෙනවා නම් ඒක අවසන් වෙන්නේ gov.in කියලා. එතකොට එංගලන්තයට අයිති ඩොමේන් එකක් තියෙනවා නම් ඒක අවසන් වෙන්නේ gov.uk කියලා. එතකොට ඕස්ට්‍රේලියානු රාජ්‍යයට අයිති ඩොමේන් එකක් තියෙනවා නම් ඒක අවසන් වෙන්නේ gov.au කියලා. ඉතින් ඕනම රටක රාජ්‍ය ආයතනයකට ඩොමේන් එකක් පාවිච්චි කරනවා නම් ඊමේල් ඇඩ්‍රස් එකක් පාවිච්චි කරනවා නම් ඒ වගේ ඩොමේන් එකක් කරා තමයි යන්නේ. එතකොට මේ ඩොමේන් එක පාවිච්චි කරන සම්මත විදිහක් තියෙනවා. දැන් මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන විදිහට දැන් ওই ඩොමේන් එකේ අකුරු කීපයක් තමයි එහාට මෙහාට වෙලා තියෙනවා කියලා කියන්නේ. ඒ අනුව තමයි මේ වැරදීම සිද්ධ වෙන්නේ උන්ට. දැන් ඔබ දන්නවා දැන් ওই yahoo.com එහෙම නැත්නම් gmail.com කියන ඒවා ඕන කෙනෙකුට නිදහසේ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් රජයේ ආයතනයක් ඩොමේන් එකක් සල්ලි දීලා අරගෙන අර විදිහට ඒවා නීති අනුකූල විදිහට පාවිච්චි කරනවා ඇරෙන්න ඔය yahoo.com වත් gmail.com වත් එහෙම නැත්නම් ඔය වගේ පෞද්ගලික ඩොමේන් වත් පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මුන්ට වැරදිලා තියෙන්නේ මේ වගේ ප්‍රයිවට් ඩොමේන් එකකින් ආවම ඒ ඊමේල් එකයි අර වෙනදට එවන හරි ඊමේල් එකයි මම වරද්දගෙන කියලායි කියන්නේ. ඉතින් ඒක එහෙම වෙන්න බෑ.
දැන් ඔය ඊමේල් එකක් ආවම ඕගේ පේමන්ට් එකක් කරනකොට ඒකට අදාළ ෆයිල් එකක් තියෙනවා. ඒ ඊමේල් එකේ print out එක අරගෙන ඒ ෆයිල් එකට ගොනු ගන්නවා. ඊට පස්සේ ඒක මිනිට් කරනවා. ඒකට අනුමැතිය හම්බ වෙනවා. ඉතින් මේ හැම මිනිට් එකක්ම ඒකේ කවුන්ටර් ෆෝල්ඩ් එක සඳහන් කරනවා. ඊට පස්සේ සියලු අනුමැතිය ලිඛිතව මිනිට් වුණාම තමයි ඔය ෆයිනල් පේමන්ට් එක කරන්නේ. එතකොට print out එකක් ගත්තට පස්සේ ඔකට 15 දිනක හරි 16 දිනක හරි අනුමැතිය අවශ්‍ය වෙනවා. අත්සන් අවශ්‍ය වෙනවා. එතකොට ඕකේ ඉන්න ඔස්තාල්ලා එකෙකුටවත් මේ කියන විදිහට ඕක නෝට් වෙලා නැහැ. එතකොට මට තියෙන ප්‍රශ්නේ උන් S2 වහගෙනද ඔය අත්සන් කරලා තියෙන්නේ කියලා. දැන් ඕනෙම රජයේ ආයතනයක හරි පෞද්ගලික ආයතනයක හරි ආයතනික කාර්යපරිපාටියක් තියෙනවා. ඒ ආයතන වල සම්ප්‍රදායක් තියෙනවා. ඊට අමතරව ඔය වගේ ඊමේල් පණිවිඩයකින් පේමන්ට් එකක් කරනවා නම් ඒක තාක්ෂණික කාරණාවක් තියෙනවා. මොකද මේක ඔන්ලයින් පේමන්ට් එකක් කරලා තියෙන්නේ. කාර්යාලය සම්ප්‍රදාය වැරදුනත් තාක්ෂණික කාරණා වර්ධින්න බෑ. තාක්ෂණික කාරණා වැරදුනත් කාර්යාලය සම්ප්‍රදාය වර්ධින්න බෑ. කොහේ හරි වැරදීමක් තියෙනවා නම් ඔය තැන් දෙකෙන් එකට අහු වෙනවා. දැන් මේ තියෙන විදිහට ඔය දෙකටම අහු වෙන්නේ නැතුව මුන් මේ ගේම ගහලා තියෙනවා. ඉතින් ඒක වෙන්න තියෙන possibility එක හරියම අඩුයි. ඒක කොහෙත්ම වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. එක්කෙනෙකුට දෙන්නෙකුට වැරදුනත් 16 දෙනෙකුට වර්ධින්න විදියක් නැහැ. එකෙක්ගේ ස්පොට් වුණත් 16 දෙනාගම ස්පොට්ටයි කියලා කියන්න බෑ. මොකද ඔය ආණ්ඩුවේ කන්තෝරවල ඔඩිට් එකක් කරද්දී රුපියල් 5ක යහම එහාවක් වුණොත් ඒක ගැනත් ඉන්වෙස්ටිගේෂන් එකක් යනවා. ඔය රාජ්‍ය ආයතන වල මුදල් අංශවල උන් දන්නවා හැමදාම හවසට account balance කරලා තමයි ගෙදර යන්න ඕනේ. විශේෂයෙන්ම බැංකු වල වැඩ කරන සේවකයෝ දන්නවා තමන්ගේ accounts balance නොකර ගෙදර යන්න බැරි බව. මොකද ඔය හැම පේමන්ට් එකක් කරද්දිම ඒ හැම පේමන්ට් එකක්ම ඩබල් චෙක් වෙනවා. මේක මේ මුන්ට අහම්බෙන් සිද්ධ වෙච්ච වැරදීමක් නෙමෙයි. මේක සිතාමතා සැලසුම් සහගතව කරපු වංචාවක්. එතකොට මේක ලස්සන වැඩේ කියන්නේ ඔය බී රිපෝට් එකකින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු ගොනු කළාට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුදල් අමාත්‍යාංශයේ මේකට අදාළ නිලධාරීන් 5 දෙනෙකුට විරුද්ධව විදේශ තහනම් ලබා ගන්නවා. හැබැයි මේකට වගකිය යුතු පළවෙනි පුද්ගලයා ඔය මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූර්යප්පෙරුමට විරුද්ධව විදේශ තහනමක් ඉල්ලන්නේ. හර්ෂණ සූර්යප්පෙරුම සම්පූර්ණයෙන් මේ වගකීමෙන් මුදාහරනවා. දැන් මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් හැටියට හර්ෂණ සූර්යප්පෙරුම පත් කළ එවන්නේ වර්තමාන මුදල් අමාත්‍යවරයා. වර්තමාන මුදල් අමාත්‍යවරයා තමයි අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපතිවරයා. එතකොට මුදල් අමාත්‍යාංශයේ ලේකම් හැටියට අනුර කුමාර දිසානායක මේ පත් කළ එවන්නේ එයාගේ යාළුවෙක්. ඉතින් අර ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී දේශපාලනයේ නියලුණා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට දෙවරුම් පෙත්සම් ගොනු කරපු ශානි අබේසේකරගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හර්ෂණ සූර්යප්පෙරුමව සම්පූර්ණ වගකීමෙන් මුදාහරනවා. දැන් මේ අන්තිමට උත්සාහ කරන්නේ මේකේ වගකීම කම්පියුටරයක් පිට දාන්න. මේ නිලධාරීනුත් අන්තිමට මේක කම්පියුටරයෙන් සිද්ධ වෙච්ච වැරදක් හැටියට පුවා දක්වන්න උත්සාහ කරනවා. දැන් ඔය රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධ බලතල තියෙන පාර්ලිමේන්තුවට එහෙම නැත්නම් මුදල් අමාත්‍යාංශයටවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයටවත් නෙමෙයි. දැන් මේ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව ඔය හර්ෂණ සූර්යප්පෙරුමව මුදල් කාරක සභාවට කැඳවීමක් කළාම මේ අකායකට සහභාගී වෙන්නේ නැහැ කියලා දැනුම් දීමක් කළා තිබුණා. ඒකට හේතු වශයෙන් ඉදිරිපත් කළ තිබේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අර අඟුරු කුමාරයා සුද්ධ කළා වගේ හර්ෂණ සූර්යප්පෙරුමවත් ඇවිල්ලා සුද්ධ කළාට පස්සේ ඔහු මුදල් කාරක සභාවට ඉදිරිපත් වෙනවා කියලා කියනවා. දැන් ওই හර්ෂණ සූර්යප්පෙරුම කියන විදිහට අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට එන්න ඕනේ මේක සුද්ධ කරන්න. ඉතින් ජනතාවත් පුළුපුලා බලා සිටිනවා. දැන් අලිබබා කොයි වෙලාවක හරි එයි කියලා මේ හොරු 159 සුද්ධ කරලා යන්න. බොහොම ස්තුතියි. අපි මේ භාණ්ඩාගාරයේ හැම රුපියලක්ම සාංගික දීපල බලා ගන්නවා වගේ බලා ගන්නවා.